හලෝ ගයිස් කොහොමද ඔයාලට මේ වීකෙන්ඩ් එකේ මම මොනවද කරේ කියලා බලමුද? දැන් මාවා කොණ්ඩේ කපන්න නෙවෙයි කොණ්ඩේ හදන්න. මගේ මේ ක්‍රවුන් පාර්ට් එක තියෙනවානේ ඒක ටිකක් පොඩ්ඩක් ස්ට්‍රේට් කරගන්න ඕන කියලා මට හිතුණා. ඉතින් මම සුපුරුදු පරිදි යන සැලුන් එකට ආවා. දැන් මේක කරන ගමන් තියෙන්නේ මේනම් සෙනසුරාදා හවස උදේවරුේ කරපු දේවල් මම රෙකෝඩ් කරන්න බැරි වුණා. මට මේක කරන්න ගියාට පස්සේ තමයි හිතුනේ මම ගොඩ කාලෙකින් vlog එකක් කරේ නෑ. මම ආපහු vlogging පටන් ගන්නවා වගේ එකක් මගේ ඔළුවට ආවා. දැන් මේ ක්‍රීම් එක ගාලා ඒක ටිකක් වෙලා තියෙනවා. කෑලි අඩුයි. මේ තියෙන්නේ අන්තිමට කොණ්ඩේ හදලා සෙට් කරන කෑල්ල. ෆයිනල් ලුක් එක ගන්නත් බැරි වුණා. මේ එදා රෑ අපේ තාත්තගේ බර්ත්ඩේ එක තිබ්බා. පොඩියට කේක් එකක් ගෙනල්ලා කැප්පුවා. ඒ විදිහට තමයි මම සෙනසුරාදා දවස ස්පෙන්ඩ් කරේ. අද දැන් මේ දෙවෙනි දවස මම උදේම බුක් ෂොප් එකකට මෙන්න මේ දෙන්න විතරයි එවෙද්දී ඇවිල්ලා හිටියේ. අපිට ඒත් හම්බුන්නේ නැහැ හොයපු දේ. ඊට පස්සේ අපි හැමෝම ආවට පස්සේ දැන් මේ යන්නේ ආපිකෝ එකට. ඒකෙත් ඩෙකොරේෂන්ස් තියනවද බලන්න යන්නේ. මේ අපේ ඩ්‍රයිවර් හිලුවක් කරේ. දැන් අපි කට්ටිය යනවා ආපිකෝ එකට. මෙයාලා මට විහිළු කරනවා. ඉතින් මම බ්ලොග් එකක් කරන්න ගත්තේ ගැන. මොකද මම කාලෙකට සැරයක් කරනවා. ඊට පස්සේ කරන්නේ නෑ. ඒ හින්දා මෙයාලා මට විහිළු කර යනවා මේ. අපි දැන් ආවා ආපිකෝ එකට. ඒත් බලන්න ළමයි ආපිකෝ එකේ තිබ්බේ බර්ත්ඩේස් වලට ඒවා විතරයි. අපිට ඒකෙත් හොයාගන්න බැරි වුණා. බ්‍රයිඩ් ටු බී වලට දේවල් හොයාගන්න ටිකක් අමාරුයි. අපිට මොකුත් ගන්න බැරි වුණා අපේ ඉඳලා. මේ ජයහානිය නම් ඔලු ගෙඩියක්වත් දෙන්නේ නැප්පා. ඊට පස්සේ අපි අපේ බ්‍රවුනීස් ටික හදන්න දීලා තිබ්බ තැනින් අරගත්තා. දැන් ඒ ටිකත් අරගෙන මේ ආපහු අපි යන්නේ ඩෙකොරේෂන්ස් වලට නෙමෙයි මල් ගන්න. මෙන්න මල් ගන්න ආවා අපි. මෙතන ගොඩක් වෙරයිටිස් තිබ්බේ නැහැ. තිබ්බේ මේ මල් වර්ග විතරයි. ඉතින් අපි හින්දා ඒකේ පාට මාරු කරලා ගැලපෙන විදිහට මල් ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ආයමත් ආවා ඩෙකොරේෂන්ස් හොයාගන්න. මෙන්න මේ ගැජට් එක මට හම්බුණා. ඒක හරි ෂෝක්. ඔයාලා මේක දැකලත් මේක දැන් ගොඩක් කල් ආපු දෙයක්. මෙන්න මෙතන තිබ්බ අපිට හරියන විදිහ ඩෙකොරේෂන්ස්. මෙන්න මේ වගේ කේක් ටොපර්ස් එහෙමත් තිබ්බා. මෙතනින් පස්සේ අපි ආවා පීසා හට් එකට අපේ පීසා ටික ගන්න. අපි ප්ලෑන් කරලා තිබ්බේ වෙන ලොකේෂන් එකක්. එතෙන් ගිහිල්ලා කපන්න. ඒත් අපිට ඒ වෙලාවේ ලොකේෂන් එකට යන්න බැරි වුණා. ඒ හින්දා අපි ඉතින් හැම වෙලේම යන එකම තැන ප්ලේ ග්‍රවුන්ඩ් එක. එතෙන් ගියා අපේ ලාස්ට් ඔප්ෂන් එක. මින් අපි කට්ටිය හලෝ. දැන් මේ පීසා ටික අරගෙන අපි යන ගමන් අපේ අන්තිම ඔප්ෂන් එක කොහෙන් ගියත් අන්තිමේට නවතින්නේ මෙතෙන් ඇවිල්ලා ප්ලේ ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ අපි කට්ටිය මෙතෙන් ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් මෙහෙම මේ ටික තියාගත්ත අපිට තියාගෙන ගැලපෙන විදිහට පොඩ්ඩක් හදාගෙන ඊට පස්සේ ඉතින් චූටි පික්නික් එකක්ම කියන්නත් බෑ. ඒ වගේ ටයිප් එකක් කරා ඉතින්. so happy. දැන් අපේ චූටි පාටි එක පටන් ගන්න යන්නේ. Paya ena sandavata manaram Sani kamat boma sihitai Vava gena mahameraka taram Uno sumakin Turulu vemi Divya pura Langa hindi me No handa na Dinak
මන් කවි කීවෙමි මුමුණා මග බලා හිඳිනම් උණුසුමකින් තොරළු වෙමි සසර පුරා ළඟ හිඳිමි මේ විදිහට තමයි අපේ චූටි බ්‍රයිට් බී පාටි එක තිබ්බේ. එහෙනම් ගයිස් අදට ගිහින් යන්නම්. අලුත් vlog එකකින් ඉක්මනට හම්බෙමු. bye.